හලෝ කොහොමද හැමෝටම අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ කුක්ෆලානි YouTube channel එකට. ඉතින් අද මම හදන්න යන්නේ ජපන් රොටි. ඉතින් තාමත් channel එක subscribe කරලා නැති අය subscribe කරගෙන වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද මට ඕන වෙනවා පිටි ග්‍රෑම් 600ක් ඕන පිටි වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම අලගෙඩි 4ක් 5ක් පුලක් වල ගන්නවා නම් 4ක් ඇති. ඒ වගේම බිත්තර 8ක් පොල් කිරි මිලිලිටර 300ක්. ඒ වගේම ලුණු තේ හැඳි 2කමාරක්. අපි මුලින්ම අල ටික හදාගෙනමු. ඉතින් අල ටික කෑලි 4කට විතර කපලා ප්‍රෙෂර් කුකර් එකේ දාගන්න පුළුවන්. එතකොට ඉක්මනට තැම්බෙන නිසා. ඉතින් අල ටික තැම්බෙන්න තියලා අපි මිශ්‍රණය හදාගමු. මුලින්ම බිත්තර ටික මේ විදිහට කඩාගෙන බිත්තර ටික මුලින් හොඳට මිශ්‍ර කරගෙන ඉන්න ඕනේ. කෑලි හිටින්න නැති වෙන බිත්තර ටික මිශ්‍ර කරගන්න. දැන් බිත්තර ටික මිශ්‍ර කරගෙන ඉවරයි. දැන් අපි බිත්තර ටික පැත්තකින් තියලා පිටි මිශ්‍රණය හදාගෙනමු. මුලින්ම පිටි ටික අරගෙන ඒකට පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. ඉතින් පිටි ටික හලලා ගන්න මතක් කරලා පොල් කිරි මම දෙපාරකට තමයි එකතු කරගන්නේ. මොකද පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. නැත්තම් මිශ්‍ර කරගන්න අමාරු නිසා. ඉතින් ඔයාලට මේකට පොල් කිරි වෙනුවට වතුර උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් පොල් කිරි එකතු කරගත්තාම ටිකක් වැඩිපුර රසය වතුර එකතු කරගන්නවට වඩා ඉතින් දැන් මම පොල් කිරි ටික දාලා පිටි මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මම මේකට මම ගත්තු බිත්තර ටික එකතු කරගන්නවා. බිත්තර ටිකත් දෙපාරකට විතර එකතු කරගන්න. එතකොට මිශ්‍ර කරගන්න ලේසි. ඉතින් මේ තියෙන මම බිත්තර ටික දාලා හදාගත්ත මිශ්‍රණේ. ඉතින් මේක ගොඩාක් කුකු නැහැ. සාමාන්‍යයෙන් හැන්දකින් බැලුවම නූලක් වගේ ඇදිලා යන විදිහට තමයි මිශ්‍රණය තියෙන්නේ. ඉතින් ගොඩාක් කුකුවට ගන්න එපා. එතකොට රොටි එක ඝනකම් වෙනවා. එතකොට සොෆ්ට් ගතියට එන්නේ නැහැ. ඉතින් ඔයාලට මේකේ උකු ගතිය වැඩි වගේ නම් ඔයාලට මේකට පොල් කිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එන්න ඕනේ. ඉතින් එතකොට මේ තියෙන්නේ මම ගත්ත අල ටික. ඉතින් අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අල ටික සාමාන්‍ය මිශ්‍ර කරගන්න අමාරු නිසා මම මගේ මිශ්‍රණෙත් එක්ක දාලා මේක බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට ලේසියෙන් මිශ්‍ර කරගන්න පුළුවන් වගේම කෑලි හිටින්න නැති වෙන මිශ්‍ර වෙනවා. ඉතින් මේ තියෙන මම හදාගත්ත මිශ්‍රණය. ඉතින් දැන් අපි මේකට ලුණු එකතු කරගමු. ලුණු තේ හැඳි 2කමාරක් වගේ එකතු කරගන්න. ඔයාලගේ රස අනුව එකතු කරගන්න.
ඉතින් දැන් අපි රොටි ටික හදාගමු. ඉතින් මේ වගේ පෑන් එකක් අරගෙන ටික තෙල් චුට්ටක් දාලා ගාලා ගන්න. ඉතින් පෑන් එකට මේ වගේ මිශ්‍රණය දාගෙන ටිකක් වටේට ගා ගන්න ඕනේ. මේ විදියට. ඉතින් මිශ්‍රණය උකු ගතිය මේ ගන්නට තියෙන්න ඕනේ. උකු ගතිය වැඩි වගේ නම් මේ පොල් කිරි ටිකක් එකතු කරගන්න. උකු ගතිය මදි නම් වලට පිටි එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ආයි ලුණු සුට්ටක් බලලා ලුණු එකතු කරගන්න. මොකද ලුණු එකතු කරගත්ත ප්‍රමාණය වෙනස් නේ. ඉතින් ඔයාලට මිශ්‍රණය මේ ගානට හැදුනට පස්සේ රොටි එක මේ ගානට හැදුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්ත හරවගත්තාම මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක අනිත් පැත්තත් හදාගෙන මේ විදියට රොටිය ගන්න. ඉතින් මේ තියෙන මම හදාගත්ත රොටි ටික. ඉතින් මේ රොටි එක ගොඩාක් සොෆ්ට් එකට එනවා. ඉතින් ඒ වගේම මම මේ නම මේ රොටි එක දන්නේ ජපන් රොටි කියලා. ඉතින් ගොඩක් සමහර අය මේකට වෙන වෙන නම් කියනවා. ඉතින් ඔයාලා දන්නේ මේ රොටි එක මොන නමින්ද කියලා බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ තියෙන මේ රොටිය අනිත් පැත්ත කොහොමද දෙන්නේ කියලා. ඉතින් මට මේ ප්‍රමාණ වලින් රොටි 20ක් විතර හදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් තවත් මේ වගේ අලුත් මලුත් රෙසිපීස් බලන්න channel එක subscribe කරලා bell icon එක click කරගෙනම යන්න.